ආයි යාළුවනේ මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා ගැන KRM වීඩියෝ එකක්. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි මුලින්ම කතා කරමු රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ කවුද? රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ ඇමසන් ගඟේ අඩි 6ක් 7ක් ලොකු වෙන විශාල මාළුවෙක්. හැබැයි ඒ මාළුවා දැන් මුළු ලෝකෙම මොන්ස්ටර් මාළුව ඇති කරන අයගේ ප්‍රධාන මාළුවෙක් වෙලා තියෙන්නේ. ඒ මාළුව අපේ ලංකාවේ වුණත් පහසු මිලකට ලබාගත හැකි නිසා විශාල ප්‍රමාණයක් එම මාළුව ඇති කිරීමට පෙළඹිලා තියෙනවා. හරි අපි ඊළඟට කතා කරමු රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් හරියට බලා ගන්න කොහොමද කියලා. මුලින්ම අප රෙඩ් ටේල් කැට්ෆිෂ් මිලදී ගන්නවා නම් මිලදී ගත යුත්තේ අඟල් 3-4ක කුඩා පැටවුන්ය. රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ රාත්‍රී කාලයේ ඉතා ක්‍රියාශීලී මාළුවෙක් වුණත් දිවා කාලයේ එතරම් ක්‍රියාශීලී නොවන නිසා එම මාළුවාට දිවා කාලයේ සැඟවී සිටීමට පොඩි කොට කෑල්ලක් හෝ පොඩි ගලක් තැබිය යුතුය. රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ තම කටට වඩා පොඩි ඕනම දෙයක් ගිල දමන මාළුවෙක්. එම නිසා කුඩා ගල් කැබලි එම මාළුවාගේ ටැංකියේ දාන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි. රෙඩ් ටේල් කැට්ෆිෂ්ගේ ටැංක් මේට්ස්ලා ගැන කතා කරොත් රෙඩ් ටේල් කැට්ෆිෂ් වගේම ඉක්මනට ලොකු වෙන මාළු දාන එක තමයි වඩාත් හොඳ. රෙඩ් ටේල් කැට්ෆිෂ්ගේ ටැංක් මේට්ස්ලා ගැන කතා කරොත් අපි රෙඩ් ටේල් කැට්ෆිෂ් එක්ක ඇරවානා, ඔස්කා, පාකු, මොසැම්බික් වගේ මොන්ස්ටර් මාළු ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඊළඟට කතා කරමු රෙඩ් ටේල් කැට්ෆිෂ්ලාගේ ආහාර ගැන. රෙඩ් ටේල් කැට්ෆිෂ්ලාගේ ආහාර ගැන කතා කරොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේම රෙඩ් ටේල් කැට්ෆිෂ්ගේ කටට වඩා පොඩි ඕනම කුඩා මාළුවෙක් ගිල දැමීමේ හැකියාව එම මාළුවාට තියෙනවා. මෙම මාළුවා කුඩා කාලයේ සිටම පැලට් වර්ග වලට හුරු කර ගැනීමට හැකියාවක් තියෙනවා. මෙම මාළුවාට අපිට ආහාරවලට සාලයන්, තිලාපි වගේ මාළු වර්ග යොදා ගැනීමටද හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් ඇති කිරීමේදී තිබිය යුතු වෝටර් ක්වොලිටිය ගැන. එම මාළුවා වතුරේ පතුලේ ජීවත් වන නිසා අපිට ටැංකියක ඇති කරනවා නම් හොඳ ඔක්සිජන් ලෙවල් එකක් දීමට අපි වග බලාගත යුතුය. තවද හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් ලබා දීමට තව වග බලාගත යුතුය. නැතහොත් එම මාළුන් මොන්ස්ටර් ගණයට අයත් නිසා එම මාළුන්ට අපි ලබා දෙන මාංශ කොටත් ටැංකියේ පතුලේ තැන්පත් වී ඇමෝනියා තත්ත්වය ඉහළ යෑමෙන් මාළුවාට හානියක් විය හැකිය. එම මාළුවා ජීවත් වීමට ප්‍රිය කරන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 27ත් අයත් වතුරේය. තවද මෙම මසුන් නැති කිරීමේදී වතුරේ ක්වොලිටිය ගැන හොඳට සැලකිලිමත් බවින් සිටිය යුතුය. ඔයාලා රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් හදන්න කලින් මේ කරුණු ගැන හොඳට සලකා බලලා රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් හදන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like කරලා share කරන්න.